ඉතින් අපි බලමු ට්‍රේන් එකේ ගිහලා මොකද වෙන්නේ කියලා. මේ තියෙන හෙල්සින්කි සෙන්ට්‍රල් ස්ටේෂන් එක. ස්ටේෂන් එක ළඟින් දාලා ට්‍රේන් එකේ යමු. උඩ කාලෙකින් අපි ට්‍රේන් එකේ යන්නේ නේ අවුරුද්දකින් ඉඳලා. මෙතනද වාහනේ දාන්නේ? ඔව්. ඒ 12ක් පුළුවන් මේක. හොද්දට ඊට පාරට යද්දී මේ window side එකේ මම මේ ඉඳන් යන්නේ. Every time මම window side එකේ ඉඳන්. යා. අපි යමු. ඊට තියෙනවා මුකුත් නැහැ. ඩයමන්ඩ් එකක්. ට්‍රේන් එකක් යනවා. එන්නේ දිගාති අපි යනවා. රස්නේ එනම් අපේ අද සමහර තුරුසද ට්‍රේන් එකේ යන්නේ නෙමෙයි. හරි. ලොප්පු පෙරට බලන්න. පට්ට සනී දවසක් ට්‍රේන් එක යන්නේ අවුරුද්දකට විතර පස්සේ. ඉතින් හෙල්සින්කි සිටි එකේ මොනවද වෙන්නේ කියලා බලන්න තමයි අපි යන්න ගියේ. අද වාහනේ යන්න බෑ. පාකින් ස්පේස් නැහැ ගොඩක්. අමාරුයි පාකින් ස්පේස් හොයාගන්න. ඊට ඩිලේසි ට්‍රේන් එක යන්නේ. ඉතින් අපි බලමු ට්‍රේන් එකේ ගිහලා මොකද වෙන්නේ කියලා. ඔයාලට පේනවද මේ අර පැත්තේ තියෙන බස් එකක් මේ බස් හොටිරෝ මේ ට්‍රේන් තියනවා මෙලි ඔය ගොඩ කාලෙකින් ට්‍රේන් එක යන්නේ නේ? අර ඒක ට්‍රේස් එරන් යාළුනේ අපි ට්‍රේන් එකේ ඇවිල්ලා අපිට ගන්න දේවල් තමයි මේ ඇතුළට ගිහලා ඉඳ ගත්තා. ඊටකොට ට්‍රේන් එක ආව ගමන් මම ඉඳගන්නේ වින්ඩෝ සයිඩ් එකේ. ඊටකොට මට හරිම ආස වෙලා ට්‍රේන් එක ආව ගමන් මට මේ වින්ඩෝ සීට් එකක් දෙකයි. ඊටකොට මම ඉපත්ත මේක කෝඩ මෙතන ඉඳගත්ත ගමන් ගත්තා. මේ තියෙන අපේ ගෙදර හිටියේ ට්‍රේන් එක. අපි හැමදේම ගියා ට්‍රේන් එක. දැන් අපිට කාර් එකක් තියෙනෝනේ. දැන් අපිට පුළුවන් කාර් එක ගන්න. හැබැයි මම ගත්තා ජූස් එකක්, ටෝයි එකක්, ඊටකොට වගේ පිච්ච ගන්න එකයි. ඊටකොට මම ගත්ත ඔක්කොම ටෝයි දේවල්. ඊටකොට බලන්න වින්ඩෝ සීට් එකෙන් බලන්න හිටියා. ඒක හරිම නස්සනේ. ඊටකොට මම රයිෆ් වුණා ගමන් හරිම ආස වුණා. අපිට කන්නට පුළුවන් පික්නික් එකක් දානවනේ. ඔන්න එහෙනම් මෙලි අපි දැන් හෙල්සින්කි ටවුන් එකට ආවා. හොඳයි. ඊටකොට මට පුළුවන් නේ ටැන්ට කෙනෙක් මීට් කරන්න. ඊටකොට හරිම ෆන්. අපි එහෙනම් ගිහිල්ලා බලමු හෙල්සින්කි සිටි එක ඇතුලේ මොකද වෙන්නේ කියලා. මේ තියෙන හෙල්සින්කි සෙන්ට්‍රල් ස්ටේෂන් එක. අර ඈතට පේනවා ඔක්කොම සමයකට රෝලර් කෝස්ටර් දින්නෙන් නැකේ ඔක්කොම අද ඊයේ ඕපන් කරා. ඉතින් අපි බලමු දැන් ඉස්සරහට ගිහිල්ලා මොකක්ද එළිය වෙන්නේ කියලා. යා. මම කිව්වනේ පැන්ඩා යාළුවෙක් මට හම්බෙන්න පුළුවන්නේ. ඉතින් මම දෙක්ක පැන්ඩා යාළුවා. මියා හරිම හොඳයි මට ආසයි හිතුණා. එහෙනම් අපි තවත් ඉස්සරහට ගිහිල්ලා බලමු නේද සිටි එක ඇතුලේ මොකද වෙන්නේ කියලා. හරිම මට හරිම සතුටුයි. අපිට සමයකනේ
ගොඩක් බර්ඩ්ස් පිහනවා බීච් එකක් තියෙනවා වෝටර් තියෙනවා එතකොට හරිම ලස්සන දෙකක් එතකොට අපිට පුළුවන්නේ කණ්ඩ මේ පික්නික් එකට යන්න එතකොට බීච් එකට යන්න එතකොට හොඳ දේවල් ගන්න අපේ මෙමරිස් ටිකේ මේ තියෙන්නේ මල් තියෙනවා එතකොට මේ තියෙන්නේ අපේ කන්ට්‍රි එක තියෙන්නේ ට්‍රැම්ප් එකක් අපි යද්දී ෆොටෝ ගන්න මල් හාට් එකක් තිබ්බා. අපි මෙතන ෆොටෝ ගත්තා හොඳට. මේ ෆන් එක හදුවා ඊටකොට යද්දී මේ ලයිබ්‍රරි එක දැක්කා. නෑ මේ තියෙන හෙල්සින්කි කැතඩල් එක. මන්ට හිතුණා මේ ලයිබ්‍රරි එක කියා. හරිම මේ ලයිබ්‍රරි එක වගේනේ. ඉතින් මේ තියන්නේ මල් තියෙන්නේ තැන ඊටකට මේ තියෙන්නේ ගොඩක් බැලුන්ස් අපි එක්කනේ බැලුන්ස් ගොඩක් තියෙනවා ඊටකොට මේ තියෙන ලේක් එක මේ බර්ඩ්ස් ඉන්නේ ඊටකොට ලේක් එකේ තියෙන ගොඩක් බර්ඩ්ස් ලේක් පැලුවා ඔක්ටෝපස් ඉන්නවා මාළු ඉන්නවා ඊටකොට මේ තැම චූටි කූල්ට් හරිම ෆ්‍රීස් වුණානේ චුට්ටක් වතුර ඊටකොට ටැම් මියලා එන්නෑනේ අපි චුට්ටක් බලමු එක දවසක් මගේ අම්මයි තාත්තා ඉන්නෑන් කිව්වනේ ඊටකොට අපි එක දවසක් යන්නේ ඒ බෝට් එකේ අපි ආයෙ දවසක යමු අපිට වීඩියෝ එකක් ඔයාලට පෙන්නන්න මේ බීච් එකේ යන හරිම ලස්සනයි යාළුනේ මට හරිම ටයර්ඩ් වුණානේ එතකොට මගේ අම්මා මේ මට අරන් දුන්නා හරිම ලස්සන අයිස් ක්‍රීම් එකක් වයිට් ඩූට් කාලා එතකොට හරිම ලස්සනයි අපේ ඩේ ඉවරයි අපිට ගන්න ඕනේ තමා ගෙදර යන්න මේ එනම් බයි උම්මා තව දෙයක් තියෙනවා මේ අපිට ඕනේ ඔයාලට අපේ channel එක subscribe කරන්න එතකොට වීඩියෝ එක බලන්න එතකොට ගොඩක් ලයික්ස් දාන්න